වචනේ සඳහා ආඥා කරමු. අපි හැමදෙනාම අද වහන්සේ ඔබට කතා කරන්න ඕනේ කියලා. ඔබ වහන්සේට ඉතාමත් උනන්දුවෙන් කරුණාකර ස්වාමීනි ඔබ වහන්සේ මට කතා කරන්න ඕනේ කියලා. හල්ලෙලූයා. ඔබ වහන්සේ ස්වාමීනි මාතෘකාවේ ඔබ කතා කරන්න ඕනේ. ඔබගේ දරුවෝ තුළ ඔබ වහන්සේ ජීවිතයේ වාසය පානට ඔබ ඉදිරියට තෝරි කියලා මම ආඥා කරනවා. ස්වාමීනි මාව පිළිවෙලකට සදාත්‍යාගේ මම මාර්ග පිළිවෙලකට මෙරිහන්ති කන්දල කදර විපෝෂණකට අපේ භාෂාවේ මොහොතක් ආඥා කරනවා. විහන්ති කනරකදර ශෛලකර කන්තරමානකර ඊකෝතෝරුදු දිවි ශාන්දරමන මියන්තරලරලරයන්තු රිපාපාරතේ රමපතේ යන්තු රිවෝෂිරමතයන්තු රිකරයන්තේ හලමශිරමයන්තු ශාන්දරකන්දියන්තු යන්තු යවාශෛලකර රිපෝදුනි කිකියන්තු රාකතේයන්තු මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ වචනය තේරුම් ගන්න බැරි හේතුව කියන්නේ පහදලා දෙන්න කියලා කිව්වා. එතකොට දෙවියන් වහන්සේගේ වචනය අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට මඟ පෙන්වීමක් නෑ. මඟ පෙන්වීමක් නැත්නම් අපි අද දැන අපිට මේ ජීවිතයේ අරුබුද ගැටලු කාර්යයක් තියෙනවා. අපි මේ කාලේ සදාත්මයන් වහන්සේ මඟ පෙන්වන හැටි ඒ පූර්ණ වෙන හැටි දිගට අපි ඉගෙනගෙන ඉන්න හැමදාම බොහෝ වෙලාවට රැස් වෙලා වගේ හැකි වෙලාවට අපි රැස් වෙලා පාඩම් යාඥා කරනවා. ඉතින් මේ කාලය අනාගත කාලයක් වගේ වෙනවා. මම රුවන් එන්න මම මේ කවුරුත් යම් චිත්‍රාකාරයෙන් යම් දෙයක් දෙන්න බලනවා. රුවන් පොඩ්ඩක් දෙන්න දේශාවේ විශාල රුවන් වැටෙන්නේ නැති වෙන්න ඇස් දෙක වහගෙන යාට කියන්න ඕනේ පඩිපෙළේ ඵලය බැලලා ඇවිත් රුවන් පුඩුවේ ඉඳලා යනවා. right ඇස් දෙක වහගෙන යා ඔය ඇස් දෙක වහන්න බෑ පඩිපෙළේ බලද්දී ගාමිනේ ඕ යාගේ ඇස් දෙක පුඩි පදින්න ඇස් දෙක මෙහෙම කරන්න right Teruan ini bukan gila, teruan itu bukan ini. Ahaduna bukan dari itu. Kauran bipasi ini kan? Yang ini dia ni, magar ni mana? Apa tu beda tu lah tiada bulan ni. පිළිගන්නවද? දැන් රුවන්ගේ ඇස් දෙක වහලා තිබ්බම මේ පඩි දෙකක් බහැලා ගිහිල්ලා දෙරෝලේ උනේ රුවන් ඒ කුමේ ඉඳ ගන්නවා. රුවන් ඉඳගත්තේ රුවන් පිළිලා නෙවෙයි. කවුරු වගේ මාර්ග පෙන්වන්න. පැහැදිලිද? ඒ වගේ දෙවියන් වහන්සේගේ ආත්මය අපේ මාර්ග පෙන්වන්න නැතිකොට ඒ මාර්ග පෙන්නනවා. ඒක තේරුම් ගන්න දැන් රුවන්ට වෙන භාෂාවකින් කිව්වම ආරාමි භාෂාවෙන් කෙනෙක් ඇවිල්ලා ඇස් දෙක වහගෙන ගියා රුවන් මොකක්ද හරියක් කියලා කිව්වම රුවන්ට හරිය තේරෙන්නේ ආරාමි මොනවද දන්නේ නැහැ. හරියට කියන්නේ නේද? තරාජවාදී මේ තරාජින මේ සම්බන්ධතාවය කියනවා. හරියට අපි ආයෙත් සිස්ටර් දානවා පඩිවල කියන්නේ මොකද්ද? මාතෘකාව. එතකොට බැලුවේ දෙවොලින් කිව්වත් තේරෙන්නේ නැහැ නේද? එහෙනම් එයාට තේරෙන භාෂාවෙන් ඉස්සරහ එයාගේ භාෂාව හඳුන ගන්න ඕනේ. එයාගේ භාෂාව හඳුන ගන්න ඕනේ. රුවන් සිංහල දැනගෙන ඉන්නේ නැත්නම්
හරි ප්‍රශ්නයක් වෙනවා. හරි දැනගන්න වෙනවා. හරි කිව්වම යන්නේ කියලා දැක්කේ. දීක්ෂාන් වහන්සේ. ඉතින් අපි එන දෙවියන් වහන්සේ අපට පෙන්වන්නේ ඉවතට යන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට කතා කරන හඬ අපට තේරුම් ගන්න බැහැ. ආත්මයේ හඬ අපි තේරුම් නොගැනීම නිසා ගොඩාක් වෙලාවට අපි උඩාවට යනවා. බයිබලයේ දෙවියන් වහන්සේ කතා කරනවා කියනවා මම ඒක අහලා තියෙනවා. මම මේ වගකීම් වල යන්න උත්සාහ කරනවා. හේතුව මම දෙවියන් වහන්සේගේ හඬ අහන්න තුගිය හැම වෙලාවකම ජීවිතේ ගැඹුරු වේදනාත්මක අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඒක තීරණයක් ඇති මුළු ජීවිතේම වේදනාව ගේන්න. ඒතර දේව වචනේ පිට අපි පියවර තබන්නේ අපි පැහැදිලි යනවා අපි පසුබාහිර යනවා වේදනාවටපත් වෙන්න යනවා. එතකොට දැනගැනීම සඳහා මොනවද අවශ්‍ය? වචනේ තේරුම් ගැනීම නොහැකි වාක්‍යය කියන එක බලන්න. ලූක පොතේ 24:16 මේක ඔබ ළඟ කතාවක් අපි නැවත නැගිට දිනේ හැටියට අපි බැලුවා දැන් සති දෙකකට උඩදී. ඒ දවසේ ගෝලයන්ගේ ජීවිතේ යේසුස් වහන්සේ කතා කර යන ගෝලයක් කරනවා. හැබැයි ඒ ගෝලියෝ එකට හිට යේසුස් වහන්සේව අඳුර ගන්න බැරිුණා කියලා කියනවා. ඒගොල්ලෝ අන්ධ වෙලා හිටියා. නම් උන්වහන්සේ නාදුරු නිසා ඔවුන්ගේ ඇස් බැඳී වුණේ. හද රාශිය. ඔවුන්ට ජේසුස් වහන්සේ අවුරුදු 3මාරක් ඔවුන්ට ඉගෙනුවා ඔවුන්ගේ කරට හිටියා. හැබැයි ජේසුස් දකින්න බැරි විදිහට ඔවුන්ගේ ඇස් මොන වෙලාද තිබ්බද? බැඳිලා අන්ධ වෙලා තිබුණා. දැන් ජේසුස් වහන්සේ ඔවුන් එක්ක කතා කරමින් යනවා. හැබැයි ඔවුන්ට ජේසුස් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. ඇස් බැඳිලා. ඔබට මට ජීවිතේ උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේ පෙන්නලා අපිට උන්වහන්සේගේ හඬ ආත්මේ කන්න නැහිලා තිබුණොත් තේරෙන්නේ නැහැ. එතකොට අපි ආත්මේ කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. ලූක පොතේ 24 අද බයිබල් පදවලින් ගොඩාක් කතා කරන්නේ. 24:45 ලූක 24:45 එවිට උන්වහන්සේ උන්ට ලිවි වැටෙන මිස ඔවුන්ගේ සිත් පහදලා. දැන් මොකක්ද මේ ජේසුස් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. ජේසුස් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ වටහා ගන්න හැකි වෙන මිස ඔවුන්ට ඇස් පැහැදිලි මිස ඔවුන්ගේ සිත් පහදලා. එවිට උන්වහන්සේ උන්ට ලිවි වැටෙන මිස මොකක්ද කළේ? සිත බැහැදුවා. දැන් එනවා අපි ආඥා කරනවාගේ ආත්මික සිත ආත්මික කන් විරුද්ධ වෙන්න ඕනේ කියලා. දැන් මේ ඇස් හොඳට බේරෙන්න පුළුවන්. අපි ළඟම ඩ්‍රයිවිං ලයිසන්ස් එක අලුත් කරගෙන ගියාම ඇස් පේනවා කියලා. ඇස් පේන්නේ නැත්නම් දෙන්නේ. හැබැයි මේ ඇස් හොඳට බේරෙන්න පුළුවන්. හැබැයි මිනිස්යාගේ ජීවිතය අවශ්‍යම දේ ආත්මයේ දේ තේරුම් ගන්න බැරි වුණාම ඔවුන්ගේ ලෞකික ජීවිතේ ඉරිලා වැටෙනවා. ඔහුගේ ජීවිතේ අභාග්‍ය සම්පන්න වූ අධෛර්යමත් වූ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. බයිබලයේ යේසුස් වහන්සේ කියනවා එවිට උන්වහන්සේ ඔබට ලිවි වැටෙන පිස ඔහුගේ සිත හැදුවා. දැන් ප්‍රශ්නේ දෙවියන් වහන්සේ කතා කරනවා. අරොස් සාක්ෂියක් දුන්නා. අපි ඒක අභ්‍යාසයේ කියන සභාව තුළ බොහෝ වෙලාවට කරමින් යනවා. ලිවි ආඥා කරන්නේ. දැන් ඔහුගේ එවිට උන්වහන්සේ ඔහුගේ ලිවි වැටේ ලෙස ඔහුගේ සිත් පහදනවා. දෙවියන් වහන්සේ කතා කරන්නේ මොකෙන්ද? දෙවියන් වහන්සේ කතා කරන්නේ මොනවද? මොකෙන්ද? අපි කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ සුදු ලිවි වලින්
දැන් දේව හඬ දේව වාක්‍යයේ ලියවිලා තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ගොඩාක් අය බයිබලේ කියවලා තියෙනවා. හැබැයි බයිබලේ කියුවා ඒක තේරුම් ගන්න බැහැ. යේසුස් වහන්සේ ඔවුන්ගේ සිත් පැහැදෙවලු ලියවිලා තේරුම් ගන්න බැහැ. පැහැදිලි. දැන් මේ බයිබලයේ ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන මඟ පෙන්වීම උපදේශය තියෙනවා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ තමන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම උපදේශය මොකද සිත් අන්ධ වෙලා තියෙනවා. යේසුස් වහන්සේ කරේකට හිමියව ගෝලය යේසුස් වහන්සේ අඳුරගත්තේ නැහැ. යේසුස් වහන්සේ ගැන බයිබලයේ කියනවා යේසුස් වහන්සේ නම් වචනයයි කියලා කියනවා. තවද වාක්‍යවල මාංශවත් තුනක් කර්මවල සත්‍යයෙන් පූර්ණලා ආපාතේ වාසය කරා කියනවා. වචනය තමයි මනුස්සයෙක් බවට පත් වුනේ. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ වචනය වෙලා තියෙනවා කියලා කියනවා. එහෙනම් දෙවියන් වහන්සේගේ හඬ වචනය තුල තියෙනවා. එහෙනම් දේව හඬ වචනය තුල තියෙනවා. ඒතර වචනය ඇතුළට ගත්තේ නැත්නම් ඒ වචනය පහදා ගත්තේ නැත්නම් වචනය තේරුම් ගත්තේ නැත්නම් දෙවියන් වහන්සේ කතා කරන ඒ භාෂාව කලාව තේරුම් ගන්න බැරි වෙනවා. සරල කලාව කියනවා. එහෙනම් කන්දීගේ කලාව එහෙනම් ඔබේ කන හොඳට ආත්මේ තේරුම් ගන්න වචනය අවබෝධය ලබා ගන්න වචනය කරන කාර්යය කරන්න. වචනය කරන කාර්යය කරන්නේ කියනවා. දේව මාර්ග වෙන්නීම මේ පාස්සේ ගොඩාක් වෙලා යාඥාපන උදේ ඉඳන් හවස වෙනකම් යාඥාපන කොහොමද යාඥාපනේ ඔබ ඕනේ ඔබ කිව්වා ඔබ ඕනේ ඉල්ලුවා හැබැයි දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ වචනය තුල උන්වහන්සේ කතා කරනවා යාඥාව කියලා කියන්නේ මම උන්වහන්සේ කතා කරනවා උන්වහන්සේ කතා කරනවා පාස්සේ දෙකක් එකල ගන්න වෙනවා හැබැයි ගොඩාක් වෙලෙද අපේ ඇදුල් වන්දුරුගේ ජීවිතවල ඒක පාස්කේ ආඥාව. බයිබලයේ ඒකට කියනවා කන්නවෝ කියලා කියනවා. නැත්නම් ඒක පාස්කේ ඉල්ලීම කියලා කියනවා. දෙපැත්තක් එක සම්බන්ධතාවයක් ගොඩ නැගීම. දෙපස් තියෙන්න ඕනේ. දෙපසක් යන්න ඕනේ. අපි ආඥා පාලන කරන කියනවා නිවැරදි වෙන්න ඕනේ ආඥාව. ගොඩක් ආඥාව වැරදි ආඥාවක්. ඒ වගේ මහසුත්‍ර දෙන්නේ නැහැ කියලා කියනවා. වැරදි ආඥාව විතර දෙන්නේ නැහැ. අනිත් එක සංවේ සංවාදාත්මක සංනිවේදනය. බයිබලයේ සංනිවේදනය මන් කියන දේ දෙවියන් වහන්සේට තේරෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කියන්නේ මන් තේරෙන්න ඕනේ. එහෙමද? සංවාදය වචනය තුලින් යනවා. අපි ඒක බහුගේ කාර්යවල ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් කරේ යාඥාව ගැන ගෙනිච්චා. අපි සායවලට ගේයන් ඇති කියලා කියනවා. දැන් සයිල වල තියෙන දැන් සයිල නායකයෝ පාරවල ඉන්නේ නැත්නම් ඇතිවන්නේ අනිත් අයට වල කියන්නේ නැහැ. දැන් අනිවාර්යයෙන් සයිල අය යාගවල පාරවල ඉන්නෝ. ඊට පස්සේ දැන් වචනය දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේගේ හඬ වචනය තේරුම් ගන්නා කිසි කෙනෙක් තේරෙන්නේ වචනය අන් කියවා නැත්නම් ඒක හොයා නැත්නම් කිසි දෙයකට තේරෙන්නේ නැහැ. යෝහන් 8:43 සුදු යෝහන් 8:43 දැන් දෙවියන් වහන්සේ වචනේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. අද දේව වචනේ ගොඩාක් පද තියෙනවා. ඒවා ලියාගෙන ගෙදර ගිහින් අධ්‍යයනය කරා. අද දේශනා කරනකොට දේව වචනේ පද ගැන කතා කරනවා. මාගේ කතාව දුරක් නොතේරෙන්නේ යේසුස් කියනවා. පාරිසයෝ කියනවා. මාගේ වචනේ බලන්න අසන්න බැරි වෙනවා. දැන් තාමද යේසුස් කියන මගේ කතාව තේරෙන්නේ නැද්ද? යේසුස්ගේ වචනය අහන්න බැරි වෙනවා. බයිබලයේ තනක් දෙන්නේ නැත්නම් යේසුස්ගේ වචනය බයිබලයේ කියවීමේ ඇසීම ලැබෙනවා. බයිබලයේ ඇසීම ඇදහිල්ල ලැබෙනවා. දැන් බයිබලයේ කියවන්න බෑ. ගොඩාක් වෙලාවට බයිබලයේ ගන්නවද? නීතිමත් තියෙනවා. යැපීම දෙන්නේ අලසකම ලැබෙනවා. වැඩක් නැහැ කියලා හිතනවා.
ඉගැන්වීම් වල බයිබලයේ කියවන්න බෑ, යාඥාවල ඉන්න බෑ. දේශනා කරන්නේ ගොරවන්න බෑ. ඇයි නේද? මාගේ කතා ගොඩක් නොතේරෙන්නේ. මාගේ වචන වල අසන්න බෑ. වචන අහන්න බෑ. අභ්‍යන්තර ගැටලුවක් තියෙනවා. ඒකේ වචනේ තේරෙන්නේ නැහැ. එහෙනම් වචනේ අහන්න බෑ. අභ්‍යන්තර ගැටලුව විසඳ ගන්නවා තමයි වචනය තේරෙන්නේ. මාගේ වචනේ අහන්න බෑ. නොතේරෙන්නේ. වචනේ තේරෙන්නේ අසන්න බෑ. ඒක අසන්න බැරි හේතුවක් තියෙනවා. ඒ වචනේ පාස්ට අපි අහනවානේ. වචනේ කියනවානේ. හැබැයි තේරෙන්නේ නැහැ. කියලා කියන කාර්යයක් තියෙනවා. ඒකට අපල උත්තරයක් නැහැ. වචනේ කියනවා තේරෙන්නේ ඔබ කියවා මේකම දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයකට ඇතුල් වෙලා නෙමෙයි. ඒක සම්ප්‍රදායික නීතියක් විදියට. ඒ ජීවනයේ කලා ආත්මය මඟ පෙන්වන්න ඔබ උදව් විලලා නැහැ දෙවියන් වහන්සේ කරා. ඒ අභ්‍යාසන නිරතව යන්නේ ඒ කියන වචනේ තේරෙන්නේ නැහැ. ඒ ඊට පස්සේ කියනවා දෙතුන් හොරෙන්ති 11 sorry යෝහන් අපේ සාදරව Nubrah you outside. The Russian theory that he made done. Just you know, theory that he made done. Nubrah Piake go, Yaksa. They were under theory, they were one with her. The Pudu Valley, the other day, was it the young yes one part of the Medema, Yesu, Medema, Mavinova, Pujulian, Parisulian, and Namadia. Watching it, they yes, he was a hundred. Everyone 100. Oh, the young man says, I don't know anything. Now, they watching it, I did 100. उनके ऊपर दिनरात से आगे हरे देव गहरी में आश्चर्य है वाचे हरे पहले दिन एक विषय का अनुभव वाचे ने देश का खराब दी मानस ने लोग समालोचना बेटा क्या बोले यार आखिर में ही दिन बैंक देश का मैं तो खुदा के लिए बातें आका गए इधर में पास्टर गैलरी में पास्टर एक गैलरी अब यहाँ क्या मतलब इस तरह का हो इस बार दुबारा के प्यार के दूसरा इंस्टाग्राम में फैल रही है वो बात कहते हैं इसलिए नहीं मारते वो तो सैलर कहते वो सैलर में लोग जुड़े वो बहुत बाकी का तमाम किया माँ के साथ वो बहुत मारे बहुत प्यार है एक बार साथ में समझिए ना मानवला सैलर के लिए बड़ा आधा हार दिया है yang Yesus kecil marah dengan kalian Yesus antek yang siapa pun kita biar jadi ramai karakter kita eva pilihan antek pilihan ada hakkan berarti sahaja bahasa nanti kita biar jadi ramai karakter bulan hari nopal berarti tahu kali kali sahaja gurah kaya gurah beri विश्वास तमामी जीविते लौकिक वाचिनाkan आगे आनु पोषण करना एक प्रिंस राजा करान है देवियान वहां से कि हर आला एक प्रिंस आपने सूसर करके वार्ने करके ठीक हुए ठहर है ये आत्म में बाइबल के ये आपसे तमामी दुष्टा तमामी खेमत करना एक मनुष्य आपसे की खेमत मनुष्य आपसे कर एक तो दिल में सुवाचे यहाँ एक खाले दिन एक कहना आ गया नहीं इस पास
Yesus sadar kita, sadar aham mereka siapa dia, ayat dia mahal saya lalu dulu kita. Sadar mereka nama manusia yang lain dia, manusia sah dia kamu sadar dia harus kerja. At masyarakat Yesus sadar kita, manusia ini time boleh dia harus. Oh, dia harus bukti. Priya ada dia. Itu bersadar mereka kami dia kau yang sah. Ini wahana dia, hati saya dia. Mana bapa yang berani kau priya, mama sadar yang dia berapa Allah juga ni mati sah. Yesus kau mereka bapa dia. Ini akhirnya bapa dia, ulma se kiri, ulma se kerana ulma se kerana dia yang berdiri, itu Abdul Babi, biar kami biar yaksa kita lalu kita lihat yang dasar ini adalah orang jadi lah. Hari yang Babi selesa, gerak kita dapat dia. Dari yang bahas ke adalah egois bahas yang itu Abdul Babi. Abi awal berkata, gerak kita mula itu tamai. Abi Babi sewari, abi terus tergoleh. Abi Babi sewari awal tergoleh. Ek ini abi kata dia, dekat bahasa si ahan, abis satu ini. Dekat bahasa ini dan dekat bahasa ini asal ini. अब देखिए बाहर से के नाम उन बाहर से के वाचन ने इब्तिदा कहने में लागला नाम देव वाचन आला यही पारदने में एक बिलिस कहता है ना देखिए बाहर से के मुंह करता देखिए बाहर से वाचन आला एक कर्मा में खान किया बाकी देखिए बाहर से आप पे जीवन में मगर ऐसे ना जीवन के एक तरह आती आप यहाँ रसावली आलम मकुम बियर तबालोने मग बड़ा Oleh bagai pembina anti berbahasa kerja. Moses sedang bertulis sejarah. Dengan bahasa kita sambil bola apa sambil bermain, tapi ada bagi sisi yang lain. Hari, orang yang bertulis dia, dengan bahasa yang ketiga, apa yang dengan bahasa apa asal yang. Ini bertulis dia, nanti. Ini apa yang berarti? Kalau kita beda, awam yang mana? Suami bahasa Canada, anda yang ada, tapi itu benar. Tapi bila kalau ini, bahasa yang ini bahasa kita, dengan bahasa ibu dan dengan bahasa macam asal. Mama dengan bahasa ini, jadi berapa bahasa jiwa bahasa bahasa dia tidak. Maka devian mahal segi, bukan dah devian mahal segi, hanya asal. Islam surah kita yang kita surah kita lebih macam mana itu. Surah kita pada ayat beri bahasa Arab dimaksudkan. Hanya ini surah bahasa yang Islam surah bahasa ini beri apa? Tak boleh. Mama ये जमा खोल लेना ये पासे मीट मारते हैं ऐसी आवाज़ होता है लेकिन इतना है मुझे पासे के खाट पारा कर वाचे ने गाने को आप भी हंसते हैं देखते हैं वाचे ने आमीन ने पूरा बात आने रास्ते ना ठीक है मama क्यों ये देखी ना मरे पारा दे दो अबे लाओ सब देखा तो एक बार मारा था वो ना सुराग करा था वो ना Venezuela. Objetivi Venezuela pelo espaço. Dan dia bahas ke nama ni wajib. Ya
අපි දෙවියන් වහන්සේගේ නම් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය අපට ප්‍රේම ඒක ආහ්ලෝලය ලෝකසිලක තියෙන විදිහට ආඥා වහන්සේ ඒ ප්‍රමාණ පෙන්නන රේමවල ඒක ආහ්ලෝ තොකියේ දේවාශයේ මාර්ගදේවිය සදා උදෑසන දෙවියන් වහන්සේ කළ ආඥාවෙන් වාශනය කළ කාලය ගත කරනවා ඒ වචනේ අහන්නේ දෙවියන් වහන්සේගේ මුදැනදී ස්වාමීන් වහන්සේ බුද්ධ ජීවිතේ නැහැ බුද්ධ ජීවිතේ ගියාම අමාරු වෙනවා මම අනාථ වෙනවා මම වේදනාවක් වෙනවා මට ඔබ වහන්සේ මාර්ග දෙන්නා ඕනේ එතකොට අපිට අර පැකිලෙන්නේ නැතුව මේ පාඩි වල තරින්න පුළුවන් මේ මාර්ග දෙන්නේ තියෙනවා අවස්ථාව යම් ඕනේ තැනට යන්න පුළුවන් මේ මාර්ග දෙන්නේ තියෙනවා ඒ වගේ මේ ජීවිතේ මාර්ගය අපට දෙවියන් වහන්සේගේ ආගමනේ මොකද අපි දෙවියන් වහන්සේගේ වචනය නැවතී බීජෙන් අපව නැවත ඉපදෙවුවා කියනවා. උන්වහන්සේගේ මනෝගේ නැගීම කරුණු කරගෙන වචනය නැවත බීජෙන් නැවත අපව උත්පාදනය කළා කියනවා. ඉපදෙවුවා. අපි යේසුස් වහන්සේගේ අහරු පිළිසෙ ඉපදිලා. දැන් ඉපදිලා ඉන්නේ යේසුස්ගේ ආදරය කරලා ගමන් කරන්න නැවත ඉපදුනා බෝලනේ. දැන් අක්ෂාගේ හඳුන නැරෙන්න මානසේ හඳුන නැරෙන්න ඕනේ ආත්මය හඳුන ඉපදිලා. ආත්මික හඳ තේරුම් ගන්න ඉපදිලා. ඒක වශයෙන් හඳ නැතුව මේ ජීවිතේ පැටලෙන්න ගන්නවා. එතකොට අපි යෝහන් පොතේ 7:14 දැන් පොඩ්ඩක් යෝහන් 8:43 ආය 8:43 ජේසුස්ගේ මගේ කතාව ගොඩක් නොතේරෙන්නේ මම නිසා. මගේ වචනය අහන්න බැරි නිසා. වචනය අහන්න බැරි කාටද? දෙවියන් වහන්සේ නොවේනම්. වචනය අහන්න බැරි කාටද? වචනය ඉගෙන ගන්න බැරි කාටද? දෙවියන් වහන්සේ නොවන කෙනෙක්ට වචනය ඉගෙන ගන්න බැහැ. අහන්න බැහැ. කැමති නැහැ. එහෙනම් දෙවියන් වහන්සේ ගේ වෙන පිළිසමි ඒ අභ්‍යාස ගැන අපි කතා කරන්න යනවා. ඊට පස්සේ අපි කියන්නේ යනවා 2 කොරින්ති 11:14-15. බයිබල් වල ගොඩක් තියෙනවා. ඔබ ගෙදර ගිහලා යාඥාවෙන් අධ්‍යයනය කරන්න. දේශනේ හොඳට තේරෙන්නේ ගෙදර දැන්නේ. ඔබ අධ්‍යයනය කරද්දී ඔබ ගොඩක් ආදරණවාසී හරි කතා කරන්නේ. මක්නිසාද සාතන් පවා ආලෝකයේ දුන්නේ බෙස් ගන්න. දැන් පරිසවරු ඉන්නවනේ. ඒගොල්ලෝ දේවමාලියා දෙවියන් වහන්සේ අවශ්‍ය කරන පූජා කටයුතු වලට කැප වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ අනුමත කළා ඒ අය කියන්නේ පූජතුරු. ඒ දේව පූජාවල් දේවාලය පවත්වන්නේ කියන්නේ. හැබැයි දැන් දෙතට පවත්වනවා කියනවා. මක්නිසාද සාතන් බව ආලෝකයේ දූතයෝගේ බෙස් ගනි. දැන් දේව හඬ අහන්නේ නැති ඕනේ තරම් දේශකෙයි සේවකෙයි බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ හඬ අහන්නේ නැතර යම් ආකාරයකින් අපි සේවය කරනවා නම් කාරණා කියනවා පළපුරුතම අර කියන පළපුරුත දැකපොත් එහෙම කරන්න බැහැ මේ සේවය. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ හඬ අහන්න ඕනේ. එතකොට සාතපව ආලෝකයේ දුගතිය වෙස් ගන්නවා. අපි දෙවියන් වහන්සේ කළ ජීවත් වෙන්නේ නැතිව අපි අපිට තේරෙන විදිහේ වචනේ විස්තර කරලා කිය කාර්යයක් තේරුම් කරනවා නම් අපි ආලෝකයේ දුතිය කියනවා. පැහැදිලිද? ආලෝකයේ දුතිය කියන්නේ යක්ෂයා දුතිය. ආලෝකයේ දුතිය කියන්නේ ඊට පස්සේ වෙස් ගන්න පහළ එබැවින් ඔහු සේවකයෝ ඔහුගේ සේවකයෝ ධර්මශාස්ත්‍රයේ සේවකයන්ට වෙස් ගන්නේ වෙස් කරගෙන ගියේ ඔය විදිහට ධර්මශාස්ත්‍ර සේවකේ
ne? Hemen yukarıdan dolar böyle palestekte var. İnanmadan dolayı. Mekâge desan. Aslında başına görüşü bak böyle ne ya? Böyle yok sevgi var. İşte kami sevgi bes. Smart karo diye बिगड़े का बात करो लेकिन बात करने पहले एक बात करने याद से जीवन प्रेम नहीं है देविया वहाँ से वाचक ने आहार नहीं किया जीवन प्रेम वाचने हम के आने बारे रहने वाले जीवन है वाचने हम नेट के ना आगे नहीं ना हो गया आगे गया ना दबाव ये जीवन के एक नेट पहले वाचक ने खाने करना शुरू करना यीशु वहाँ से देविया वहाँ से वाचने देविया वहाँ से वाचने यीशु वहाँ से वाचने एक प्रतिकार इलाका नेट बड़े ने आगे करो है नहीं सेव करना आलो के दूती कौने सेव करना चाहिए ही गुरु बिंदु जीवा बिंदु आलो के दूती ये तो पता एक पूर्ण कभी वो ज्ञान में वो ज्ञान सवाल नहीं है भाई ओके क्या आवाज़ बना लेकिन अंती में करो मुस्लिमान अभी हम दुनिया माल से बैठे कराती दुनिया माल से सुबहान के किया थी अबे जीवी ने दुनिया माल से यहाँ नहाला दिन बता माल से ये वाचन रखी करो भी everything ये बैठे करा नोरे नेट ना अबे क्या बरस इतना हम इसलिए क्या मारे मैं दिन वाचन ये है विराट ना बैराक में है एक ऐसी बैराक में है उन्मोहन से पीलिका में है आप बालक के रौदा हाथ भार बैरू इस बात से अभी भारी बात में अपने बोले अभी आलोक के दूध एक मिल रहे हैं बेस्का में जी क्या मिल रहे हैं सबे खातर सबे में जाएगा नाम सबे में बिना हाथ से जवाब प्रीति बात की क्या एक पीस योहान पोते हाथे दाहाल गिरमा अद भादा बड़ा बैली मोकद यीशु गान द वाचे यामी अहुवा बताए निदा हासे यामे गुम्बान से कमर तकर कमर ना दे यीशु गान से के आहारा कमर कमर ये नोरे एक कमर ना ओवे इगन देवियन मानसकीमु इगन नि माकलो मावसु पुरवाकिना दायगानी then मानतीय बेड़ा तवे हाउ बारी देवला से का गोया का पे खाके बोले दाता हाउ बारी बोलारी देशना करन गाता मेरे का देवियन मानसकी नेमे ये का मागे एटले वासना दारे पीरा बोलु खारे मे काम बताए बेस का ताव के किया मम्मी कह रही है जो मम्मी ने हम लाभ वालों में पास हम लाभ खाओगे तो लोग ये ना लेकिन नहीं लोग बाइबल की जो यानी को वहाँ से क्या करना था क्या ओमे क्या नहीं लेकिन वहाँ से कि मुझे नहीं नो माँ में से पता कि लोग ऐसा करते हैं चले करते हैं क्या नहीं है आहन करने सेव करने दुनिया वहाँ से क्या करते हैं एक ही ना इधर ये जो देव कहना तो करा नहीं जीवन देने करने हैं अरे इना देविया वहाँ से कहना के करने एक कहना तो लोग जीवन देने कहना की लेना भी था देविया वहाँ से ये निगम नींद आज में वहाँ से ये मार्ग में नींद देव का लोग में हो अरे तो वही अपना मारे या वो किया है Others are stars still get people. Me, again me again. Then I'm saying God where they got last God will tell you that they are about His last. Me, in this high level in Bhadri, we are the Sabha, we are still. This Sabha, silent and true, that high party. We are the Mahatma Yan. Here is I learning, Bhadri, we are माँ बोले हाई फंस के बाद
අය 52 මාර්ක් මාපිසාද ඔහුගේ සිත් දැඩිව තිබුණ බැවින් රොටි පිළිබඳ කාරණා ඔහු තේරුම් නොගත්තොත් දැන් දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න ඔවුන් කැමති වෙලා හිටියේ නැති හින්දා තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මාපේ එකක් මුලින්ම කිව්වා. පැහැදිලිද? ඇයි තේරුම් නැත්තේ? හිතවල අහන්න කැමති. සේවය කරන්න ඔක්කොම හරි. හැබැයි වාචික ජීවත් වෙන්න ආසාවක් ගන්න තමයි. ඒ කියන කාරණා තේරෙන්නේ නැහැ. දැන් මෙතන කියනවා මාපිසාද ඔහුගේ සිත් දැඩිව තිබුණේ රොටි පිළිබඳ කාරණා ඔහු තේරුම් නොගත්තෝය. දෙවියන් වහන්සේගේ කාරණා තේරුම් ගන්න බැරිලා තියෙන්නේ. විත්වල තියෙන මුරන් දැරිකම්. හරි දැඩි. තමන්ගේ මතයේ ඉඳගෙන යාඥා කරමින් තමන්ගේ මතයේ ස්ථිර කරගන්න බලවා ඒ නිසා තමන් තෝරන විදිහට වැඩ සිදු කරගන්න උත්සාහ කරනවා. සිත්වල දැඩිකම තියෙනවා. දෙවියන් වහන්සේ කාරණා තේරුම් ගන්න බැහැ. අසරණයි. මුල් ආවෙනවා. මොකද කියන්නේ තේරෙන්නේ. දෙවියන් වහන්සේට අවශ්‍ය විදිහට සිත දෙයක් වෙන්න ඕනේ. අපි ඒක ගැන ගැඹුරින් අදහනවා. බයිබල් පද කතා කරනවා. මා පොතේ 8:17 කියනවා. අපි 10. යේසුස් වහන්සේ දැන් බලා රොටි නැති නිසා බලාතේ කතා කරනවා නිසා. දැන් සෙතක යේසුස් වහන්සේ යේසුස් කිව්වේ හිතුවා මේ රොටි ගැන කතාවක් කියලා. හැබැයි යේසුස් වහන්සේගේ කාරණා වෙන දෙයක් පරිසූරු ගැන කිව්වේ තේරුනේ නැහැ. දැන් ගෝලෙ තුරුන්ට මොකක්ද මේ රොටි නැත් මදින්ලා තමයි යේසුස් වහන්සේ කිව්වේ කියලා. ඒ කතාව මක්නිසා යේසුස් වහන්සේ බලන්න රොටි නැත් අපි පහලින් නම් කිව්වේ ඒතකොට දෙන්නේ නැත්නම් මගේ ඉලක්කය පදේ තරගලතෝ කාර්යයක්. උන්වහන්සේ මාර්ගයේ මුල් වලින් හෙරෝදේ මුල් වලින් ප්‍රේසකෙන් බලා ගන්න අලතරසේ. දැන් යේසුස් වහන්සේ මේ සෙලකයි ගෝලයන්ටයි වහන්සේ කියලා ඉඳලා කියනවා. පරිසිවරුන්ගේ මුහුණු කියන්නේ අර පාන් පිළිවෙල දානවා. රොටි පිළිවෙල දානවා. මුහුණු වලින් හෙරෝදේ මුල් ප්‍රේසකෙන් බලා ගන්න කීසේ. දැන් හෙරෝදේ කියන ව්‍යාජ දේවලු පරිසරයේ ව්‍යාජ දේවලු පරිස්සම් වෙන්න කියලා ගෝලයන් කියනවා. ඊට පස්සේ 16 කියනවා අපේ රොටිනේ දිසාය කියා උන් අපමුණාදේ කතා කරගන්නවා. දැන් ගෝලයන් දෙවිලි මොකද ඒ කතාව? ගෝලයෝ කිව්වා උන් ගැන කියන්නේ යේසුස් කියන්නේ කාණ්ඩ දෙන්න රොටි මාදිනින්ද යේසුස් කතා කරන්නේ කියලා. යේසුස් කියන්නේ උන් තේරුම් ගන්න බැරි වුණා. දැන් යේසුස් ඕනේ වුණා තේරුණා මේ අය තේරුම් ගන්න නැහැ. තේරුම් ගන්න බැරි වුණ කාරණේ කියලා යේසුස් තේරුම් කරලා දෙනවා. යේසුස් වහන්සේ යේසුස් දැනගන්න මේගොල්ලෝ තේරුම් ගන්න නැහැ. මේ මුහුණු කිව්වේ ව්‍යාජ ඉගන්නේ හෙරෝද් ගාව කියලා. ව්‍යාජනේ බොරුව සත්‍යයේ පරිසරයේ බොරුව රාමිකාක කප්පිකන්ගේ ඒකෙන් පරිසරයට කියලා කිව්වේ. හැබැයි ගෝලයන්ට සමුහයට තේරුණා මේ රොටි ගැන කතා කරන්න කියලා හිතුවා. යේසුස් වහන්සේ ඔවුන්ගේ සිත දැනගෙන යේසුස් නේද කියනවා. නුඹලා රොටි නැති නිසා නුඹලාට කතා කරගන්නේ මක් නිසාද? නුඹලා කවම දැනෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? නුඹලාගේ සිත දැඩි වෙන්නේ නැද්ද? ඇයි තේරෙන්නේ නැත්තේ කාටද? ඇයි තේරෙන්නේ නැත්තේ? සිත දැඩිව තිබෙනවා. ඔබට දෙවියන් වහන්සේ කාරණා තේරුම් ගන්න බැරිලා තියෙන්නේ. සිත දැඩි. සිත දැඩි වෙලා තියෙනවා. දේව හඬ දැකලා දීලා. තේරෙන්නේ එතකොට කියලා පැකිලෙනවා. තේරුම් ගන්න බැහැ. දෙවියන් වහන්සේගේ වාචනය මාර්ග පෙන්නන තේරුම් ගන්න බැරිලා තියෙනවා. තමන්ගේ මතය, තමන්ගේ කැමැත්ත, තමන්ගේ මාර්ග, තමන්ගේ සරස්වල් ඉෂ්ට කරගන්න යනවා. දැඩිව උන්වහන්සේ කියන එකට
තියෙනවා. යටහත් වෙන්නේ නැහැ. උඩඟුයි. අහංකාරයි. ඒ නිසා තේරුම් ගන්න බැරි වෙලා ඉන්නවා. උන්වහන්සේගේ වචනේ දැක්කේ 17 කියන්නේ ඊට පස්සේ මා 16 9 ඉඳන් 14 බලන්න. උන්වහන්සේ සතිය පරිදා අලියෝවේ නැගිට කල පන්තරමග්ලා දැන් මේකේ කියනවා ජේසුස් වහන්සේ මාළෝකේ නැගිට කලා. දැන් මගේ පිළිසෙක ඇවලගේ වාසී යක්ෂයන් සත්‍යෙ දුරු කරුවේ මොකද දැන් මග්ගලා මාරියා පෙරුණා පරිණ දවසේ මාළේ නැගිටලා පළමුව ඊට පස්සේ 10 ඇගොස් උන්වහන්සේ සමග සිටි අය අඩවි ලැබෙන්නේ ඕක දැක්ුවේ. දැන් මග්ගලා මාරියා අර්සෙලා මුසාලා සෙලග ගෝලියුට 100 සාරදිනා දාන්නවා ජේසුස් වහන්සේ මාළෝකේ නැගිටලා කියලා. දැන් 11 තියෙනවා. උන්වහන්සේ ජීවත් සිටින බව ඈවිසින් දක්වන ලද බවද ඇසුවිට ඔව් අවිශ්වාස වුණා. දැන් මොකද ගෝලියු කරන්නේ? විශ්වාස කරිලා ජීවත් වෙන්න පුළුවන් ජේසුස්. දැන් අවිශ්වාසයි. දැන් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහින විශ්වාසය නැති කියලා බලන්න. එදා ජේසුස් වහන්සේ ගෝලයන්ට උන්වහන්සේගේ මාළෝකේ නැගිටලා දැකලා කියපු කෙනා ආවට විශ්වාස කරන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ මේ කාලේ යම් කාරණා උන්වහන්සේ කරන්නේ නැති. ඔබ තේරුම් ගන්න බැහැ. විශ්වාස කරන්න බැහැ. ඔබ අවිශ්වාසයි. හේතුව අංගාරණ අපි තුල තියෙන අවිශ්වාසවාදකට හේතුව මොකක්ද කියලා. 12 ඉන්පසෝගේ දෙදේ පිටසට යාලකල් උන්වහන්සේ අන්‍යාකාරී රෝගපාසුසේක දැන් තවත් දෙන්නට ප්‍රකාශ වුණා ජේසුස් වහන්සේ ඊපස්සේ 14 බලනවා ඔව්ව සනිකන් දැන්වල ඕන විශ්වාස නොකළොත් දැන් තුන්දෙනෙක් කියලා ජේසුස් වහන්සේ මාළෝකේ නැගිටලා ඉන්න බව විශ්වාස කරේ නැහැ. අද අපි කොච්චර දෙවියන් වහන්සේ අපට කියලා දෙන්නේ වචනේ අපිව නිදහස් කරන්නේ වචනේ අපව ආශිර්වාද කරන මාර්ග විශ්වාස කරන්නේ නැත්තේ ඇයි? මේ නැත්තේ තේරුම් ගන්න බැහැ පරාජය වගේ නේද? ඇයි අපි දෙන්නේ? 14 උත්තරේ දෙවයි. පසුවාසේ ක්‍රොස් දිනාගේ කෑම රාජසිරියේදී ඕන පෙවුණා. දැන් විශ්වාස කරපු නැති ඒකෝ දෙනා ගාව නැමිලා හාල්සෙයිදී උන්වහන්සේ උන්වහන්සේ ජීව මානයි කියලා කියන්නේ. උන්වහන්සේ මනුගේ නැගිට කියලා කියන්නේ. උන්වහන්සේ කියන රැඳුනේ පසුතම තේ නැගිටුනේ නැගුණයි පසුතම උන්වහන්සේ දුටු අයව ඕන් විශ්වාස නොකර නිසා ඔවුන්ගේ විශ්වාස නැතිකම සිරි දැඩිකම ඔවුන්ට දොස් දැරුවේ. දැන් ජේසුස් මොකක්ද දොස් දෙපු කාරණා? අවිශ්වාසවන්තකම. අවිශ්වාසවන්තකම හේතුව මොකක්ද හේතුව? සිතට වචනේ ක්‍රියා කරන්න ඉඩ දීලා නැහැ. වචනේ එක්කලා කාලය ගත කරලා නැහැ. වචනේ තුලින් සම්පසක් බවට ආත්මේ සකස් කරගෙන නැහැ. සිත දැඩි. අපේ මතයේ ඉන්නවා. අපේ තීරණ ඉන්නවා. දෙවියන් වහන්සේ භාගයෙන් ජීවිතය යන්නේ නැහැ. අපේ අත්දැකීම් කියලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙනම් සිත දැඩිව තිබුණ නිසා ඔව් විශ්වාස කරන්නේ නැහැ. ජේසුස් වහන්සේ ඔවුන්ට දොස් තවන්න ගත්තා. අද ජේසුස් වහන්සේ දොස් තවමින් ඉන්නවා. අවිශ්වාසවන්තකම ගැන හේතුව වචනේ අහන්න බැහැ. හේතුව දෙවියන් වහන්සේගේ ගුණ නැත්තේ දෙවියන් වහන්සේ වචනේ අසයි. දෙවියන් වහන්සේගේ ගුණ නැත්තේ දෙවියන් වහන්සේ වචනේ අහන්නේ නැහැ. නමුත් බලන්න ඉස්සර දෙවියන් වහන්සේගේ ගුණ නැත්තේ කොහොමද වෙන්නේ කියන්නේ මග පෙන්නීම ඉස්සර. ගොඩාක් ලොකු දේවල් වලට ආරිසෙ. ඒ දෙවියන් වහන්සේ ලැබී ඉස්සර කරා. වාසිය අපි බලන්න යනවා. නිත්‍යමේ අභිදිස්තික
උද්‍යානයේදී કોઈ ප්‍රශ්නයක් නෑ. මොකද පාරාව අර හාස්කම් බාර ගන්න කරනවා. පීඩා පහක් ඉවලා පාරාවගේ සිත මෙලෙක් කරනවා. හැබැයි ඒ පාරාව මේ වතාවේ තමාගේ සිත දැඩි කරගෙන සෙලකට යන්නට නෑ. දෙවියන් වහන්සේ මෝසෙස් එක්කලා ඊශ්‍රායෙල් සෙලකේ ඉන්න බව දැනගෙන ඉන්නා. ඒක තේරුම් ගන්න බැරුව පාරාව ඇයි සිත දැඩි කරගෙන ඉන්නා. දැන් ඔබට ප්‍රශ්නේ මොකක්ද මේ කාරණාවදී? දැන් දෙන්න මොකක්ද ප්‍රශ්නේ? සිත දැඩි වචනේ ක්‍රියා කරන්න බැහැ. වචනේ පිළිදීලා නැති හින්දා අනන්ත වෙනවා. අපි වේදනාවක් වෙනවා. වචනේ පිළිදීලා. එහෙනම් කද්දේ රුවන් මෙතන ගියාම දෙවියන් වහන්සේ ආත්මේ වචනේට අපව එක්කන් යන්න දුන්නොත් අපිට පුළුවන් ඥානග්‍රහය ලෙස අපේ ජීවිතේ අප්‍රීති ගමන් කරන්න. අපි හේතු තුනේ හත සහ අට වර්ණන සුදු දිවිතේ උගත දැන් හේතුගෙන හේතු මුදින් තියෙනවා. එබැවින් සුදාතන් මහන්සිය කතා කරන අදුරබලවන් මහන්සියගේ අසම්මෝහන දැන් සුදාතන් මහන්සිය කතා කරලා හේතු සභාවට කියනවා දෙවියන් වහන්සේගේ හඬ අහනවා නම් යම් දෙයක් කරන්න ඕනේ කියලා අටවෙනි පරිච්ඡේදයේ කියනවා. දැන් ඔබ සුදාතන් වහන්සේගේ හඬ අහන්න ඕනේ. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ කියන බයිබලයේ කියනවා. කාන්තාරයේදී පරීක්ෂා කිරීමේ දවසේ උදාහරණ දෙන්නේ වෙන්නේ නුඹලාගේ සිත දැඩි කරනවා. දැන් කාන්තාරේ පරීක්ෂාවලාවේ එතකොට ඒගොල්ලෝගේ සිත දැඩි වුණා. සුදානයන් වහන්සේගේ හඬ දෙවියන් වහන්සේට ආරම්භ අද එදිනෙදා ජීවිතයේ අපි ජීවත් වෙන වෙලාවේදී දේව වචනේ ලෙස ජීවත් වෙන්නේ නැතිකොට සිත දැඩි කරගෙන හිටියා යම් තෝරේ දිශාව ආත්මයන් වහන්සේ කියා අපිට තේරෙන්නේ සිත දැඩි කරගෙන හිටියා. නැසිත දෙයක් කරගන්න අපි මේ කාලේ උගන්වන වචනේ කියලා හොදයක් කරන්නේ. ඔබ සදාම්දත්තාගේ පීච ජීවිතය ගත කරන්න කියලා. ඊට පස්සේ අපි මොකක්ද කරන්න ඕන පාස්ටර් කියලා අහන්නේ සිත දැඩිලා තියෙනවා. දැන් මොනවද කරන්න දැන් සිත දැඩිලා දේවහන ඇහිලා නැත්තේ අපි මුලාවේ ඉඳලා තියෙන්නේ අපි කිව් පළවෙනි තේරුවෙන් වහන්සේ අඳුරන්නේ නැත්තේ හේතු කාරණා අපි කිව්වා. දැන් ඒවල මොනවද කරන්න ඕනේ කියලා අහන්නේ අපි එන වියුතු දේ ගැන බයිබලයේ කියනවා ගීතාවලින් 51:10 ගීතාවලින් 51:10 දෙවියන් වහන්සේ පවිත්‍ර සිතක් මා තුළ නැවුමන එනම් දෙවියන් වහන්සේ ඊළඟෝනේ මගේ සිත අපවිත්‍ර වෙලා ඉඳලා තමයි දැඩි වෙලා තියෙන්නේ. මගේ කල්පනාවල් වල වහන්සේගේ ආකල්ප වලට ඉඩ දීලා නැති ඉඳලා දැඩි වෙලා තියෙන්නේ. ඉතින් කීදේ දිනපතා තමන්ගේ යාඥාව කනරව කරනවාද මේ යාඥාව කරනවාද දෙවියන් වහන්සේ පවිත්‍ර සිතක් මා තුළ නැවුමන කියලා කීදේ යාඥා කරනවාද ඔබ යාඥා කරනවා. ආත්‍යවශ්‍යයි. ඔබේ ආත්‍යාව අනුවෙන්න ඕනේ. මේ වාසයෙන් කර ආත්‍යාව ගන්න ගීතාවලින් 51:10. ස්ථිර ආත්‍යාව මාත්‍ර අනුලෙන් සෑදු වෙනවා. ස්ථිර ආත්‍යාව ගැනීම බලන් දිල්ලගෙන දිගට ආත්‍යාව කරදී. දේවහර දැන් ටිකක් සූසරලා යම් ආකාරයක තේරෙන්න ගන්නවා. පැහැදිලි. මේ ඉන්නේ ආත්‍යාව ගැනීම ස්ථිර වෙනවා. ඊට පස්සේ අපි බලන්න යනවා හිතෝපදේශ දෙකේ තුන සහ දැන් මේ පියවරේ ආඥා කරන්න ගත්තම දෙවියන් වහන්සේව ආවෝද කියලා
ටිකට තේරෙන්න ගන්න බැහැ. උන්වහන්සේ කියලා යන්නේ කියලා. ඔක වැඩේ නැති එක තේරෙන්නේ අර ජීවිතේ හරි ප්‍රශ්නයක්. ගැලීම ලබු නැති දෙන්නේ එක විදිහට ඒ ගැලීම ලබු කියන ලොකු එකක් මේ ආත්මික ගමන යන්නේ යන්නේ කියලා තේරෙන්නේ. එතකොට එලහකයි ගියාකයි මානසික කෙනෙක් ආත්මික කෙනෙකුයි ගැලීම ලබනවා මානසික ආත්මික කියන්නේ ආත්මික කියන යන ගමන දීමහඬාගෙන යද්දී කියලා තේරෙන්නේ. මොකද ඒ මාසේ එකයි යනවා එලහකයි ගියාකයි ඉතින් සීල දිනා මේ කඩ අහන්නෝ අහන්නේ නැත්නම් ප්‍රශ්න ගොඩක්. එසේ නුවණට අගලසා දැන් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ නුවණ. ඥානෙට මේ සාධන ගන්න ඉන්න ඥානය නුවණ දෙවියන් වහන්සේගේ පැමිණි. ඊළඟ කඩ ගහලා සාධන ගන්න කඩලා උතරන්න කියලා කියන්නේ. මොර ගහන්න කියන ස්වාමීනි ඔබ වහන්සේ මම නුවණ දෙන්න ඥානය දෙන්න කියලා ඊළඟට කීවේ අපි ගන්නවා. බයිබලයේ කියන නුවණ නඩකසා ඥානෙට මේ සාධන ගන්න ඉන්න ඊට පස්සේ හතර නුඹදීනේ ඇසොය. එහෙනම් ස්වාමීන් වහන්සේ වචනේ කියන්නේ වචනේ රීති පදිනාලය ඔබේ ආරම්භ දේවල වචනය කාලය ගත කරලා මෙලෙහි කරන හොයන්න ඕනේ. දිනපත අපේ තියෙන අරුමුදොට විසඳුම වචනේ ක්‍රිටි වගේ හොයන්න ඕනේ. නිදානයක් කියන්නේ වචනේ ගැන විවාද කරන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ. මෙලෙහි කරන්න ඕනේ. විභාග කරන්නේ නම් ඊට පස්සේ නුඹ ස්වාමීන් වහන්සේගේ බය පිළිබඳ තේරුම් ගන්නවා. දැන් මොකද දැන් තේරුමේ භාගවත වචනේ විධානයක් වගේ මෙලෙ විභාග කරන්නේ රිදි වගේ ස්වයන් නැත්නම් මොරගහන්න නැත්නම් උන්වහන්සේ ඥානයට නුවණ මොරගහලා ඉල්ලන්න නැත්නම් දෙවියන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න බැහැ. බය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ හැදෙන දෙයක් හැදෙන්නේ. දැන් මොකද? දැන් දෙවියන් වහන්සේ හඳුනනවා. අර උන අභ්‍යාසයක කරලා නැත්නම් අන්දයා පැහියි. ඇදවැටේ යමක් ඉඳ බං නැති හැබැයි මේවා කාලයක් ඉඳන් කරලා තිබ්බනම් ඔබ දන්නවා ජීවිත මාර්ගය කොහොමද ජය ගන්න කියලා. දෙවියන් වහන්සේ හැදෙන ගැනීම පැමිණෙන්නේ. දෙවියන් වහන්සේට බය වීම දෙරුණන්නේ. රිදීමේ නැසෙනවා නම් නිදානයක් මෙන් ඇයගෙන විවාහ කරනවා නම් එහෙයි. ඊළඟ මේ මොන ගහන්න ඕනේ නුවණ ඉඳලා ඥානෙ ඉඳලා උන්වහන්සේට සාධන ගන්න ඕනේ ආඥා ගන්න ඕනේ. එහෙම කරනවා කීදේ මේ ආඥාව කරනවා කීදේ හිතෝපදේශ දෙකේ තුනේ ඉඳන් පහ වෙනවා තියෙන ආඥාව කීදේ කරනවා. ඉතින් විතර කියලා කිව්වොත් තමයි උන්වහන්සේ දැන ගැනීම හැදිලා ගැනීමට ඉන්නේ. නැත්නම් මේ අපේ හිතුවාදේ උන්වහන්සේ විතර වුණ නැත්නම් අපිට හඳුන ගන්න බැහැ. අපි හඳුනනවා වගේ ඇක්ට් කරන්න පුළුවන්. හඳුනනවා වගේ බොරුවට කියන්න පුළුවන්. පිටේ වගේ ඇත්තට උන්වහන්සේ ආදරන්නේ උන්වහන්සේ මායයි මේ මොරගෙහිල කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න යනවා කොහෙන් කියලා කියනක बस गीतावली किसी दहार में दहार पर अपनी विशुद्ध को बयान किया. एक किसी दहार में दहार खराब लोग देवात ये आज्ञा वाला खराब लोग गीतावली ඔබගේ විරස්සාවේ ආශිර්වාද දාන අපිට මාර්ගය ස්පහදු වෙනවා. දැන් කීදේ මේ වාචනයේ ආශිර්වාදේ පුදුමදී දකින්නෝ කියන ආසාව තියෙනවා.
ආසාව දකින්න යාඥා කරන්න ඕනේ. එහෙනම් ගීතාවලිය 119 විලාහන යාඥා කරන්න. මොකද යාඥා කරන ඔය විවස්ථාවේ ආශ්චර්යමත් දකින්න විස මාගේ ඇස්පෙනු වෙන මේ වචනේ කියන බලවත් ක්‍රියාව පුදුම ක්‍රියාව දකින්න මට හැකි වෙන්නේ කියලා ඒ ආත්මය මගේ විරුද්ධ කරන්න ඕනේ. මට තේරුම් ගන්න ඕනේ ඒක. මට පේන්න ඕනේ මම අත්දකින්න ඕනේ. ඒක බයිබලයේ විතරක් නෙවෙයි මගේ ජීවිතේ සර්වවින්ම ඇත්ත වෙන්න ඕනේ කියලා ඔබ මේ යාඥාව කරන්න ඕනේ. ගීතාවලිය 118 ඊට පස්සේ එපිසි ඒකේ 16 නුඹලා ස්තුති කරමු. නුඹලා ගැන ස්තුති කරමු. 17 දැන් පවුල් තුමා ඉතිසුරු කියන මම නුඹලා ගැන ස්තුති කරනවා. එසේ කරන්නේ ඇයි ස්තුති කරන්නේ? දෙවියන් වහන්සේට සමහව ගැන. මගේ පියාණන් වහන්සේ වල අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගැන දැනගැනීමේ ප්‍රඥාවේද එළිදරව් වීමේද ආඥා නුඹලා දෙන ලෙස දැන් පාවුල් තුමා ස්තුති කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ ගැන යේසුස් ගැන දැනගැනීමේ ප්‍රඥාවේ එළිදරව් වූ ආත්මයක් ඕනේ. මම බොහෝ දෙනෙක් ආඥා කරලා යත කියලා ඔබ මේ ආඥාව අහන්න. මම ඔබ ගැන ආඥා කරනවා මේක. මම දන්නවා ඔබට ඕනේ දෙවියන් වහන්සේ ගැන දැනගැනීමේ ප්‍රඥාවේ ඉලක්කයේ ආත්මය. ඒ නිසා අපි සභාව නායකයෝ රැස්තුනාම සභාවේ අනිත් අය ගැන මේ ආඥාව අපි කරනවා. අවුරුදු ගානක් ඉඳන් අපි කරනවා. බයිබලයේ කියන අපි අධ්‍යයනය කරනවා. සෙනගට ඒ ප්‍රඥාව ඉලිදරව්‍ය ආත්මය දෙන පිණිස යාඥා කරනවා. ඔබ ඒක ඉඳලා යාඥා කරනවා. ඒ ප්‍රඥාව ඉලිදරව්‍ය ආත්මය නැත්නම් දෙවියන් වහන්සේගේ මාර්ගවල තේරුම් ගන්න බැරි වෙනවා. දෙවියන් වහන්සේ අඳුර ගන්න බැරි වෙනවා. උන්වහන්සේ අපට අවබෝධ කරගන්න බැරි වෙනවා. එහෙනම් ඒක ඉලිදරව් වෙන්න ඕන කියලා යාඥා කරනවා. මේ යාඥාව නම් දන්නවා. සීලෙක කරන අපි හැම කෙනාම වගේ යාඥා කරනවා. මේ අපි දාගෙන පුරුදු කරනවා තමයි. ඊට පස්සේ ගීතාවලියේ 119 ඔබට විරුද්ධ පව් නොකරන පිස ඔබගේ වචනේ මාගේ සිතේ විදහා කරගන්න. අපි කියනවා නේද? වචනේ කර්මාගත කරන ඕනේ පරිච්ඡේද ගන්න. පාදල විතර නෙවෙයි පරිච්ඡේද කර්මාගත කරන්න කියන්නේ. ඇයි එහෙම කියන්නේ? දෙවියන් වහන්සේ විරුද්ධ නොවන පිස අපිට ආසාවක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. ඒ පිණිස අපි දෙවියන් වහන්සේගේ වචනේ කර්මාගත කරගෙන හිතේ විදහාන කරගන්න ඕනේ. එහෙනම් ඊට තමයි වචනේ දෙවි කරමින් ඇතුළේ යාගන්න. එතකොට නිදාන කරලා නැත්නම් උන්වහන්සේ විරුද්ධයි. වචනේ කටපාඩම් කරන්නේ නැති කෙනා එයා ලේසි දෙවියන් වහන්සේ විරුද්ධව ජීවත් වෙනවා. ඊට පස්සේ 12 කියනවා ස්වාමී ඔබ ප්‍රශංසනීය ඔබගේ පරමාර්ථය ගැනුවෙන්න. දැන් කී දෙවියන් වහන්සේ කියනවාද? තව දාවිතුමා වචනය ඉතින් දහන කරගන්න කරන්නේ ඊළඟ ඔබේ තව පානක් මට ගන්නවා තේරුම් ගන්න අවබෝධ කරගන්න. ඇයි යේසුස් වහන්සේ කියන මනුෂ්‍යයන්ට මාර්ගයේ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ මුගේ තිබෙන සියලු වචන වලින් ජීවත් වෙනවා. ඒකම අපිට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචන මේ ජීවිතේ ජීවත් වෙන විට ඒ උන්වහන්සේ ඒ වචනය උගන්වන්න ඕනේ. ආත්මයන් වහන්සේ ගුරුවරයෙක් වෙලා අපට වචනය උගන්වනවා කියලා බයිබලයේ කියනවා. අපි ඒ පිටස යාඥා කරන්න ඕනේ. අපි ආත්මයන් දාන්න යාඥා කරන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අපි බලන්න යනවා
ගාලාදී 1:6. දැන් ඔබ මේ වගේ කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලෙට අපි මාමුලා විතරයි එකිනෙකාට ඉබාගාතේ තමන් දෝනේ විදියට තමන්ගේ මාර්ගවලට යන්නේ තමන්ගේ ගමන් ගිහිල්ලා අතරමං වෙලා දෙවියන් වහන්සේ ඉලක්කේ නැහැ නේද කියලා මෙතන මේකේ ගියා ගොඩාක් අය දේව ඉලක්කේ ඉන්නේ තමන්ගේ ඉලක්ක තමන්ගේ පහසුකම් තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හැබැයි විශාලම ප්‍රශ්නය දෙවියන් වහන්සේ අඳුරගෙන ඉන්නේ උන්වහන්සේට යහත් නොවේ ඒ ප්‍රශ්නේ විසඳුම හොයන්න නැතුව වෙනත් ප්‍රශ්න වලට උත්තර හොයන්න නැතුව ඒතකොට කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරුණගෙන නුඹලා කැලුම් කැලන් වාසිකේ නුඹලා දෙපොරෙක් වෙලින් අන්‍ය ස්වභාවයකට හැරියනවා මොකද අන්‍ය ස්වභාවය කියන්නේ බයිබලයේ කියලා තියෙන්නේ දෙවියන් වහන්සේ උදෙසා අපි ජීවත් වෙන්නේ උන්වහන්සේ කැමැත්ත සොයමින් ඒ පිරිස පරිගණනය වර්ධනය වෙන්න ඕනේ කියලා. හැබැයි අපි අන්‍ය ස්වභාවයක් අපි ලෞකික ලෝකයේ දෙවියන් වහන්සේගේ වචනයට වඩා බලවත් විදිහට ඈතට ගිහිලා අපේ අවශ්‍යතාවය උදෙසා ජීවත් වෙනවා. අන්‍ය ස්වභාවයකට ඉක්මනින්ම ගිහිලා ගලාදී සභාව. සමගි වෙනත් දෙයක් වෙනත් අවශ්‍යතාවය මොකක්ද? යේසුස් වහන්සේ හදාමින් දෙවියන් වහන්සේ පිටර මාර්ගයේ යමින් දෙවියන් වහන්සේ කැලණට යවද්ද ජීවත් වෙනවා. හැබැයි පොළොවේ ශාස්ත්‍රීය බාලවත් උතුම් අනිත් අයගේ ගෞරව ලබන දෙවියන් වහන්සේ කැලණෙන් තොරව ජීවිත ගත කරන්න කොච්චර බෑ කරනවද? අන්‍ය ස්වභාවයක ඉක්මනින් නැගලා ගිහිලා. එතකොට පාස්ටර් මොකද්ද කරන්නේ? මොකද්ද පාස්ටර් කරන්නේ නේද? විදිහට තේරෙනවා අපිට යහපියන් වාචන ඉගෙන කාර්ය බහදකමින් කාර්ය වර්ධනය කරමින් යාමේ උන්වහන්සේගේ සේවය කරනවා. ඉතින් අපි ආලෝකයට තේරෙනවා දැන් යන්නේ මේගොල්ලෝ වෙන ගමනක් යන්නේ ඒගොල්ලෝ එකපාර කලින් ගල්ලගෙන මේක වැරදි කියලා කිව්වත් තේරෙන්නේ නැහැ. ඒකේ මානසිකයි. ඒකේ අපි යාම කරනවා. මෙහෙම දෙයක් අපි කරනවා. අපි ගලාදී 4:11 දේශ මාගේ දරුවෝ විශ්වාසයෙන් බලන්න සෑහෙන්නේ නුඹලා නිසා නැවත දස වේදනාවයි අපේ ඉලක්කය තමයි එන්නේ හදවතක් තියෙනවා ඒ කියන්නේ සබහවල් වල සුභාවල් සබහවල් අනාගත වාක්‍ය සබහවල් තියෙනවා හැබැයි බයිබලයේ කියන බොහෝ ගුරු වෙලා බොහෝ පියවරු නැහැ කියනවා. එහෙනම් පිය හදවතක් තියෙන සබහාවක්. බැලක් තමයි ප්‍රසුත වේදනාව විතර හැබැයි ඉදිරියට ගන්නේ. මොකද වේදනාව? දරුවෙක් විවිධතාව කියනවා. දරුවෙක් විහි කරන දින වේදනාව වගේ වේදනාවලින් යාඥා කරනවා. යේසුස් වහන්සේ වගේ උන්වහන්සේ සම්පූර්ණවද උන්වහන්සේ කැලැත්තට උන්වහන්සේගේ මාර්ගය යාමෝනි කියලා. සිතේ තමන්ගේ මාර්ගය යති අපි සබාවයි දෙකට යාඥා කරනවා. රැස්වීම වලට කවරලා සමහර වෙලාවක දෙන්නයි තුන් දෙනයි එක් දිනයි එහා එකලත්ම යාඥා කරනවා. ඉතින් අපි ආයෙ දන්නවා ඉතින් කාවම ඉන්නවා හේතුව සබාව උදෙසා යාඥා කරනවා. ये प्रसूत वेदना දැනෙනවා ප්‍රෑ සමහර වෙලාවට පල්ලි මෙතන නිවි ගන්නවා සමහරවල් පුතුවරුන්ට යාඥා කරලා නිවි ඊපස්සේ නැරගෙන නෝතම දෙක තුනටදී කාමරේ යන්නේ මොකද ඔබ ගැන තියෙන වේදනාව ඉන්නේ හදවතට ඔබ වෙනස් වෙන්න ඕනේ කියන එක ඔබේ පරමාර්ථය ඔබ වෙනස් වෙන්න ඕනේ කියලා දැක්කම බලනවා ඔබට ඉලක්ක තියෙනවා හැබැයි මගේ ඉලක්කය මට තියෙන පාඩ ඔබ විශ්ව මහන්සියලට සෑහෙන්න ඕනේ කියන එක තමයි මගේ යාඥාව මගේ හදවත ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඒ පිරිස ඔබ වෙනුවෙන් මාව පාත් කරලා තියෙන්නේ මම ඒ වැඩේ කරනවා ඊට පස්සේ උදාහරණ දෙවිස එසේ පුළුවන් නම් දැන් නුඹලා ළඟ සිටින වෙන ආකාරයක කතා කරන කැලේ මම කිසාදුලාගේ ජීවිත සිටිනවා දැන් මොකද ඇත්තට මේ පාවුල් තුනක් පාදකීම
සිරක වෙනින් අපිට පරමාර්ථය සිරක ගියාම කියන්නේ උන්ගේ පරමාර්ථය. ඒක පාඩේ මුලිකල ගැටේ කරගන්න බැහැ. ඒක අහකට ඇවිල්ලා ආයෙත් වේදනාව විලකුත් අපි යන්නේ උගන්වපු වාචනය කරා. දැන් ඒගොල්ලෝ මොහොතේ වෙලාද? දැන් බීජ දාරියනවා. බීජයෙන් පැරෙලා පළ දානවාද කියලා හොයන්න යන්නේ. ඊහාම වෙන දේවල් කතා කරන්නේ. හරි වේදනාව විශ්ව කල් විදිලා ස්වාමීන් වහන්සේ දරුවා යාඥා කළා බොහෝ දේවල් ගැන කතා කළා. ඒ ස්වාමීන් ඕන කතා කරගෙන වෙලදී හදවත වේදනාව. පුදුම වේදනාවකින් ගන්නලාගෙන ආඥා කරනවා. පැහැදිලිද? මොදිලාගේ ක්‍රිස්තුස් වහන්සේ සෑදෙන්න ඕන. උන්වහන්සේ ආනන්දෝනේ. උන්වහන්සේ කලයන්තෝනේ. ඒ පිණිස ආඥා කරනවා. ඊට පස්සේ අපි බලන්න යනවා. අද බයිබල් වචන ගොඩක්. කොලොසි 4:12 සඳහන් නුඹලාගේ එක්කෙනා ක්‍රිස්තුස් විශ්වාසයේ දාසෙකු එපපස නුඹලා ආචාර කරන්නේ. නුඹලා දෙවියන් වහන්සේගේ මුල් කැලේ සම්පූර්ණ නිසක සිටින මිනිස්. දෙවියන් වහන්සේගේ මුළු කැලේ සම්පූර්ණව සැකලෙන්න සිටින මිනිස්. ඔහු යාඥාවෙන් නුඹලා ගැන නිතර බිලී කරනවා. දැන් මොකක්ද ඒ ප්‍රශ්නේ? ආහාරවේදී නාම විරුද්ධා. එයා දෙවියන් වහන්සේ මුළු තැනට භාග කාල අනිත් කාල තුන් කාලේ මුළු තැනට සම්පූර්ණ නිසක සිටිවිස තැකලක ඒ පිසිටි පිරිස. ඔහු යාඥාවෙන් නුඹලාගේ නිතර බිලී කරනවා. ඊළඟ අපි නිතර ඉඳගෙන ජේසුස් ගැන මුළු තැනට ඔබ වර්ණනය කරපිස මම වීර්ය කරනවා. අනිත් අයට ඒක උගන්වනවා. වීර්ය සෙල්ලම් කරන ඒ බාර පුරුවන් විදිහට ආඥාස් පෙරදෙන්න වාචක කියලා දෙනවා. මේක තමයි සේවය කරන්න ඕන කියලා. ගොඩාක් වෙලෙ මේ කාලය උගන්වන්න යන ගොඩාක්. දැන් මොකද? දානවා. ඔගොල්ලෝ තනියෙන් වර්ධනය වෙන්න බෑ. එන්නේ කොහොමද? තම කැමති තැන්වල ගිහිල්ලා සභාවල ගිහිල්ලා ආත්මසර ආශිර්වාද බලාගෙන ඉන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඔබ තබා දින තැනදී එන්නේ කියලා කියනවා. එයා එක්කලා බාහිරිය යාත. එයා ආදම්ව දාර්ශනේ ඒ බැක්ටීරියාගේ අන්දම දන්නවා. එයා ඕන යාඥාව දන්නවා. එයා ඒ බැක්ටීරියාගේ අනුසුද දන්නවා. එතකොට යාඥා කරනවා. අපි තාක්ෂිලා බෞද්ධිකේ විද්‍යා ඒ මානසික රෝහල් ඇයකලා ගිහිල්ලා කතා කරලා ඒ රෝහලේ හැයවන කතා කරලා පෞද්ගලික කාලයේදී ඇය කවුන්සලින් යන්න ඕනේ. මොකද මම කවුන්සලින් කිව්වා දොස්තරලා සමහර දොස්තරලා කියපු දේ මම කිව්වා. තාක්ෂිලා දවසක් කියනවා පාස්ටර් ඒ දොස්තරලා කියපු දේ පාස්ටර් කිව්වා. ආත්මයන් වහන්සේ පැය දෙක සමහර වෙලාවට කෝල් එකේ කතා කරලා තියෙනවා. පැය විනාඩි 45ක් වැඩි ගොඩක් වෙලාවට. ඒ මාසයක් යන්නේ ඉස්සරේ ස්වාමීන් වහන්සේ යථාර්ථය පාත්‍රා. මොකද යාඥාකලා ස්වාමීන් වහන්සේට සෑදෙන්න උන්වහන්සේට වර්ධනය වෙන්න. උන්වහන්සේ කියලා ගමන් කරන්න. ඒ ඉදිරියට මේ අවශ්‍යයි. තනියෙන් බෑ. අහක බලාගෙන යන්න බෑ. තේරෙන්නේ නැහැ. හිතන්නේ සභාවට ගිහිල්ලා බැරි. ඔයගොල්ලෝ බයිබලයේ කියනවා අපේ හදවත තුළ ඉන්නවා කියලා. එදා කියලා පූජකයාගේ මේ බැරි කුරුස්සෙ තිබ්බා කියලා උගුරු තුමි. මොකද පූජකයා ඇදලිවන්තව දහහකට යනවා. මම මේක කියන්න ඕනේ මොකද සභාව දන්නේ නැහැ. විහිසෙ වෙයිසිද. කැපුමේ දන්නේ. කරන යාඥාව දන්නේ නැහැ. ඔබ විරෝධීමත් වෙන්න ඕනේ. ඔබ සුභසිද්ධ වෙන්න ඕනේ. ඔබ දෙවියන් වහන්සේට කැපෙලා බාන්දරේ වෙන්න ඕනේ. ඔබ ආහාරය හිතන්න පුළුවන්. අපි බාන්දරේ අපි උඩුම් වෙන්න කියලා. උඩුම් ගාගෙන පුළුවන් නැහැ. ඔබට තේරෙයි ඒ